අවුරුදු 3 විභාග කීයක් ලීවද අපි? නැහැ කිසිම මේ එක්සෑම් එක. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ සතියකට සැරයක් පානුයි පරිප්පුයි කනවා. හැලෝ අයිබෝන් හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 3ක් කැම්පස් එකේ ඉඳලා අද තමයි අන්තිම දවස මම මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවේ 2023 අවුරුද්දේ. තව අවුරුද්දක් තියෙනවා. ඉතින් මේ හැමදේම මම කියන්නේ මේ ඉගෙන ගන්න ඉවර කරගන්න. ඉතින් අද කැම්පස් එකේ මම කිව්වා 3 වෙනි අවුරුද්දේ අවසාන දවස. අද තියෙන එක්සෑම් හැබැයි ඉවර නෑ එක්සෑම් එක කල්යයි. ඉතින් මේ දිත්තා සුලිගුණාටුවත් එක්ක අද තියෙන්නේ CIM මම අද උදේම කැම්පස් ආවා. CIM කියන්නේ contemporary issues in management. දැන් ගිහලා පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ. මේ බලයුවා සබ්ජෙක්ට් එක පොඩ්ඩක් අර ටිකක් කන්ෆියුස් කියලා දෙයක් හැමෝම කියන්නේ. දැන් යනවා පාඩම් කරන්න. හවසට කට්ටියත් හම්බෙයි. කැම්පස් එක්සෑම් එක තියෙන්නේ දෙකට. අද දවසේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකෙන් දෙකටම රැඳිලා ඉන්න. කට්ටිය පාඩම් කරනවා. ඉතින් මම පාඩම් කරන්නේ. මොකද පාඩම් කරලා ඉවරද? ඈනි. නෑ මාත් පාඩම් කරන්නයි. අද මගේ සහයෝගියෙක් තියෙන කෙනෙක් පාඩම් කරනවා. කට්ටිය හැමෝම එක්සෑම් එකට වැඩ. අද සබ්ජෙක්ට් එක විතරක් මිස්සෙස්ද? ඈ මේ කරන් කියන්නේ නෑ මේ ඔය ඊළඟට කියන්න බෑ මම ඇත්ත කියන්නේ මෙහෙමයි ඉතින් බයයි. ඉතින් ඒක පොඩ්ඩක් ක්‍රිටිකල් විදිහට යන්න හැම සබ්ජෙක්ට් එකම එහෙම තමයි. හැබැයි මේ කියන්නේ නිකන් අර අපිට හරියටම මොන පාඩමෙන් දෙන්නේ කියලා තේරුම් හිතා ගන්න ගන්න. බැරි. ඔව් ඇත්තටම හිතා ගන්න බෑ. පහුගිඩි කෙලෙස්ද? කියන්න තරම් ලේසි නෑ නම් අමාරු නෑ ලේසි නෑ. එහෙම කියන්න නෑ. අනේ සමහර සබ්ජෙක්ට්ස් තිබ්බස ඔය ඉලෙක්ටිව් සබ්ජෙක්ට් හැම මට තිබ්බ එක එහෙම අමාරුයි. එහෙම තමයි ඩිපාර්ට්මන්ට් සබ්ජෙක්ට් කොහොමද අමාරුයි. ලේසි නෑනේ කිසිම මේ එක්සෑම් එක. ඔව්නේ. ඕනම දෙයක් ලේසි නෑ ඉතින්. හොඳට එනම් පාඩම් කරන්න. හරි. Thank you. ජය වේවා. යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ලක්ෂිකා එයාගෙන් පියුමි. පැය ගණනක් තිස්සේ සිටියා. දැන් වෙලාව 1යි. මම හොඳටම ඉතින් ඊයේ නෑ අද කොහොමද එක්සෑම් එක? සැපයිද? දන්නේ තාම ලිව්වේ නැහැ නේද? දිව්වේ නෑ. ලක්ෂිකා අද එක්සෑම් එක කොහොමද වෙයිද වාට? ඈ? බලමු ලියලම බලමු. බයි බයි. අපි යනවා ඉතින් එක්සෑම් එකට. මේ තියෙන්නේ කරුණු බයික් එකක් කරන් දැන් කොල්ලා ඉතින් කෙලින්ම එක්සෑම් එකට ළඟට තමයි බයිසිකලේ එන්නේ. බලන්න හෙල්මට් එහෙම අරන් ගිහලා එක්සෑම් එක ගන්න. පොඩි අද අන්තිම දවසනේ ඉතින්. ය එක්සෑම් යමුද? අද තර්ඩ් එකේ අන්තිම දවසේ මේගොල්ලන් ෆොටෝ ගහනවා. රන්දික කොහමද වගේ ජීවිතේ අවුරුදු 3ක ජීවිතේ? සෑහෙන කාලින් ලොග් එකක් කරන්න දැන් නම් ආසයි කතා. මොනවද ගත්තේ මොනවද නැත්තේ? මොකද්ද ඒ ප්‍රශ්නේ? නෑ අවුරුදු 3 මොනවද ලැබුණේ? අවුරුදු 3 මොනවද ගත්තේ සහ අවුරුදු 3 අයින් කරේ මොනවද? තුනේ ලොකු අත්දැකීමක් ලැබුවා. දැන් සර්ව සම්පූර්ණයේද? එහෙම සාර්ව සම්පූර්ණ වෙන්නේ නෑ බා අපි කවදාවත්. ඔව්ද? කවදාම නිකන් යන්න. ඉගෙන ගන්න ප්‍රොසෙස් එකේ. හොඳ ඇත්තට වන්දට මැඩම්ලා කොහොමද මේ අවුරුදු 3 ජීවිතේ? කසුරි අවුරුදු 3 ජීවිතේ කොහොමද? අවුරුදු 3 ජීවිතේ හොඳයි. තව ඉතින් තිබ්බනම් හොඳයි. තව අවුරුදු 3ක් විතර. නෑ ඒව නෑ නේද? පොඩි කාලයකදී ඉතින් හම්බෙන්නේ තින්නේ. ඉතින් ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? අවුරුදු 3 විභාග කීයක් ලීවද අපි? කීයක්ද තිනුනේ? 6යිනේ. 6ක් ලීවට සබ්ජෙක්ට් ගානෙම තව වැඩි කරන්න. එහෙනම් ඔයාලා කැම්පස් ජීවිතේ සතුටුද අවුරුදු 3ක් ඇතුළත? සතුටුයි. සතුටුයිනේ. සතුටු නම් සතුටේ. ඒ අපේ ඩිපාර්ට්මන්ට් එකේ යනවා ෆොටෝ එකක් ගන්න ගෲප් ෆොටෝ එක. චමීර කොහොමද මේ අද සබ්ජෙක්ට් එක මචං? සුපිරි කියන්නේ මේ ගහ කඩන් වෙලා පෙන්නන්නේ. මේ ගහ කඩන් වෙච්ච මං කිව්වා ඒක කිව්වා. කොහොමද මචං? අවුරුදු 3 අවුරුදු 3
යස් හොඳයි තින්නේ වරදන්න වරදන්නේ ගෙවිල ගිය ගෙවිල ගිය සතුටින් ගියාද සතුරත් තිබ්බ දුකත් තිබ්බ මික්ස් මික්ස්නේ එහෙම තමයි ඉතින් ඕනම දෙයක්නේ ඔව් ගොඩක් දුව ඔව්නේ තව අවුරුද්දක් තියෙනවා යමු ඉස්සරහටනේ අවුරුදුනම් ඇත්තට මරුනේ මේ හිතාගන්න අමාරුයි කොහොමද වෙච්චරික්මට ගිය කියලා ඔව් වෙලදී හිතාගන්නත් බැහැ ඔව් අචින්තිතම්පි භවතේ චින්තිතම්පි විනස්සති හිතන දේ වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ අද සබ්ජෙක්ට් එක කොහොමද contemporary issues in management අපේ සබ්ජෙක්ට් එකේ නමින්ම අපි මේ වීඩියෝ බලන කට්ටියට තීරණය කරන්න කියමු ඔව් සබ්ජෙක්ට් එකේ තියෙන ඇඩ්වාන්ස් එක කොහොමද කියලා හැමෝනියා හිත අර එළියට ඇවිල්ලා කිව්වේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැහැ කියලා ඔව් නේ ඒක ටිකක් අමාරුයි සබ්ජෙක්ට් ලේසි නෑ ඒ සබ්ජෙක්ට් එක නිසා මොඩ අමාරුයි අපිත් ඉතින් මොන හරි ලිව්වා නොලියත් බෑනේ ඉතින් හොඳයි එහෙනම් ජය වේවා ජය වේවා මේ යාකින් උගලට අහන්න මොකද කියන්න ඕනේ අද සබ්ජෙක්ට් එක වාට සබ්ජෙක්ට් ඕනේ නැහැ සබ්ජෙක්ට් ඕනේ අද වඩාගත්ත සබ්ජෙක්ට් එක හරි නෑ මේක හැම අවුරුදු 3ක් කියන කැම්පස් එක කොහොමද අවුරුදු 3 ගෙවුනේ ජීවිතේ කියලා වැඩක් නැහැ පුදුම සතුටුයි සතුටුයි ඔව්. ඒ කියන්නේ ගොඩක් දේවල් ලබා ගත්තා ජීවිතේ ඔව් මාසෙකට සැරයක් නෙවෙයි සතියකට සැරයක් පානුයි පරිප්පුයි කනවා අඩෝ හරිම සතුටුයි එහෙම ඒ කියන්නේ සතුටක් නෑ වගේ නිකන් නෑ නෑ හොඳ යාළුවෝ කට්ටියක් හම්බුනා ඉතින් සතුටුයි ඇත්තටම අවුරුද්දක් තියෙනවා ජොබ් එකක් කරන්නේ නෑ නෑ තේ කඩයක් දාගන්න ඉන්න හරි ඉතින් මම කිව්වේ ඩිපාර්ට්මන්ට් එකේ මේ ෆොටෝ එක ගහන්න ඇවිල්ලා කට්ටිය ඉන්නවා හැමෝම අපේ ඩිපාර්ට්මන්ට් එකේ 240 ඒ ඩිපාර්ට්මන්ට් එකේ 240ක් ඉන්නෝනේ හැබැයි මෙතන හිටියේ නම් පොඩි පිරිසක් විතරයි එන රන්දික එනම් මසන් මේ අවුරුද්ද පටන් ගද්දි තමයි ඔය නැල්ලේ පටන් ගත්තේ දැන් අන්තිම මේ අවුරුද්දේ ලොග් එක ජයවා එහෙනම් දිගටම ආයි ඉතින් ඉස්සරහට සුපිරි කන්ටෙන්ට් එකක් ඕනේ ඒ බලපං තර්ඩ් එකට ඉතින් ඒකේ පටන් ගත්ත සුපිරි වැඩ වැඩන්නේ තර්ඩ් එකට ජය වේවා තව අවුරුද්දක් පොටක් ගන්න හරි ෆොටෝ එක ගන්න අපා මේකට ටැග්